ඔයා කවදාවත් හිතලා තියෙනවද ඇයි ඔයාට රෑ තිස්සේ නිදි මරාගෙන ඇස් රිදෙනකන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ස්ක්‍රෝල් කරන්න මෙච්චර ආසාවක් දැනෙන්නේ කියලා. ඒක නිකම්ම පාළුවම කා ගන්න කරන දෙයක් නෙවෙයි. ඒක පිටිපස තියෙන්නේ ඔයාගේ යටිසිත ඇතුලේ හැංගිලා තියෙන ලිංගික ආශාවන් සහ මානසික ස්ථනක් පිරවීමේ සටනක්. ඔයා නොදැනුවත්වම ඔයාගේ මොළය මේ ඩිජිටල් රූප වලට වහල් වෙලා ඉවරයි. අද හෂා මොටිවේෂන් තුලින් මම ඔයාට හෙළි කරන්නේ සෝෂල් මීඩියා ඇප්ස් අදපුවයි ඔයාගේ ලිංගික මනෝවිද්‍යාව පාවිච්චි කරලා ඔයාව කොහොමද මේ උගුලට අසු කරගෙන තියන්නේ කියන එක ගැනයි. මේ කරුණු පහ ඇහුවට පස්සේ ඔයා අද ඉඳන් ෆෝන් එක දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එකත් එක්ක ඊට පැත්තෙන් තියෙන notification all bell icon එක press කරන්න අමතක කරන්න එපා. මම මේ වීඩියෝ කතා කරන පළවෙනි කාරණාව තමයි the dopamine trap and sexual anticipation කියන්නේ. අපේ මොලේ නිර්මාණය වෙලා තින්නේ යම්කිසි ජයග්‍රහණයක් හෝ තෘප්තියක් ලැබෙනකොට ඩොපමයින් කියන රසායනික උදාහරින්නයි. සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරනකොට ඔයා දකින එක එක රූප විශේෂයෙන්ම ආකර්ශනීය ශරීර පෙනෙන පින්තූර දකිනකොට ඔයාගේ මොලේ හිතන්නේ ඔයාට ලිංගික අවස්ථාවක් ලැබෙන්න යනවා කියලා. මේක හරියට බිලී කොක්කක දාපු එමක් වගේ. ඇත්තට මෙතන ලිංගික ක්‍රියාවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙන්න යනවා කියන බලාපොරොත්තුව නිසා ඔයාගේ මොළය දිගින් දිගටම ඩොපමින් ඉල්ලනවා. මේක නිසා තමයි ඔයාට එක පින්තූරයක් බලලා නවත්තන්න බැරිව පැය ගණන් තව රූප හොයන්න හිතෙන්නේ. මේක ඔයාගේ අවධානය විනාශ කරන මාරක ඇබ්බැහියක් කියලා මතක තියාගන්න. මම මේ වීඩියෝ කතා කරන දෙවෙනි කාරණාව තමයි digital voyeurism and the illusion of intimacy කියන්නේ. මනෝවිද්‍යාවේ voyeurism කියන්නේ අනුන්ගේ පෞද්ගලික ජීවිත හොරෙන් බලලා සතුටක් ලබන මානසික තත්වයටයි. ඉස්සර මේක ලෙඩක් විදියට සැලකුවත් අද සෝෂල් මීඩියා නිසා හැමෝම ඩිජිටල් වොරියර්ස්ලා වෙලා. ඔයා නාඳුනන කෙනෙක්ගේ නිදන කාමරයේ පින්තූරයක් එයා ඇඳගෙන ඉන්න විදිය හෝ එයාගේ සමීප වීඩියෝ බලනකොට ඔයාගේ යටිසිතට දැනෙන්නේ ඔයා ඒ පුජ්‍යලයට ගොඩක් සමීපයි වගේ හැඟීමක්. හැබැයි ඒක මායාවක් කියලා මතක තියාගන්න. මේ මායාව නිසා ඔයා සැබෑ ජීවිතයේ මිනිස්සුත් එක්ක කතා කරනවට වඩා මේ ඩිජිටල් රූප එක්ක තනියම කාලය ගත කරන්න පුරුදු වෙනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ සැබෑ සමාජීය හැකියාවන් සහ සැබෑ බැඳීම් ගොඩනගා ගැනීමේ ශක්තිය හීන වෙන එකයි. මම මේ වීඩියෝ කතා කරන තුන්වෙනි කාරණාව තමයි sexual compulsiveness and body dysmorphia කියන්නේ. සෝෂල් මීඩියා කියන්නේ අද වෙන විට ලොකු ප්‍රදර්ශන භූමියක් වෙලා ඉවරයි. මෙතනදී ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම උත්සාහ කරන්නේ Taman කොයිතරම් ආකර්ශනීයද කියලා පෙන්වන්න. ඔයා මේ පින්තූර බලනකොට ඔයා නොදැනුවත්වම ඔයාගේ ශරීරය ඒ රූපේ එක්ක සසඳනවා. මට ඇයි මේ වගේ ඇඟක් නැත්තේ? මම ඇයි මේ තරම් කැත වගේ සිතිවිලි ඇති වෙනවා. මේක මනෝවිද්‍යාවේ බොඩි ඩිස්ට්‍රොෆියා කියන තත්වයට පාර කියනවා. මේ නිසා ඔයාගේ ලිංගික ආත්මාභිමානය සම්පූර්ණයෙන්ම විඳවටෙන්න පටන් ගන්නවා. සැබෑ ජීවිතයේ සහකරුවෙක් ඉදිරියට යන්න ඔයා බය වෙන්නේ මේ මානසික වැටීම නිසායි. මතක තියාගන්න ඔයා දකින හැම රූපයක්ම ලයිට් මේකප් සහ එඩිට් කරපවරු දේවල් කියලා විතරක් මතක තියාගන්න. මම මේ වීඩියෝ කතා කරන හතරවෙනි කාරණාව තමයි the validation trend in dignity of likes කියන්නේ. ඇයි සමහර අය තමන්ගේ ශරීරය නිරාවරණය වෙන විදිහේ පින්තූර සෝෂල් මීඩියා වලට දාන්නේ? ඒක පිටුපස තියෙන්නේ තමන්ට ලිංගික ආකර්ෂණයක් තියෙනවා කියලා අනුන්ගෙන් සහතික කරගන්න තියෙන දැඩි මානසික පිපාසයයි. ලැබෙන හැම ලයික් එකක්ම හැම කමෙන්ට් එකක්ම ඔයාගේ යටිසිතට දැනෙන්නේ පොඩි ලිංගික ජයග්‍රහණයක් වගේ. මේ වැලිඩේෂන් එකට ඇබ්බැහි වුණාම මිනිස්සු තමන්ගේ ගෞරවය පවා පාවා දීලා වැඩියෙන් ආකර්ෂණීය වෙන්න උත්සාහ කරනවා. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ අනුන් දෙන හાર્ට් එකකින් හෝ ලයික් එකකින් නෙවෙයි. ඒක අනුන්ගේ අවධානය හිඟා කෑමක් විතරයි කියලා මතක තියාගන්න. මම මේ වීඩියෝ කතා කරන පස්වෙනි කාරණාව තමයි the death of real desire and performance anxiety කියන්නේ. දිගින් දිගටම සෝෂල් මීඩියා වල තියෙන
අතිශෝක්තියෙන් පෙන්වන ලිංගික රූප සහ වීඩියෝ බලන කෙනෙකුගේ සැබෑ ආශාවන් හිරි වැටිලා යනවා. සැබෑ ජීවිතයේ සහකරුවෙක්ගෙන් ලැබෙන සාමාන්‍ය ආදරයක් හෝ ස්පර්ශයක් ඔයාට මදි වෙන්න පටන් ගන්නවා. මොකද ඔයාගේ මොලේ පුරුදු වෙලා තියෙන්නේ ෆෝන් එකෙන් දකින අතිවිශාල පින්තූර ගොඩටයි. මේ නිසා සැබෑ සම්බන්ධතාවවලදී ඇතිවෙන performance anxiety හෙවත් Tamanටේදී හරියට කරගන්න බැරි වේද කියන බය ඇති වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී වෙන්නේ ඔයා සැබෑ මිනිසෙක් එක්ක ඉන්නවට වඩා ෆෝන් එකත් එක්ක තනි වෙන්න තීරණය කරන එකයි. මේකෙන් ඔයාගේ පෞල් ජීවිතය සහ මානසික සුවය විනාශ කරන නිහඬ මාරයෙක් කියලා මතක තියාගන්න. ඉතින් යාළුවනේ සෝෂල් මීඩියා කියන්නේ ඔයාව දියුණු කරන්න පුළුවන් වගේම ඔයාව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නත් පුළුවන් ආයුධයක්. ඔයාගේ යටිසිතේ තියෙන ලිංගික ආශාවන් එක්ක සෙල්ලම් කරන්න මේ ඇප්ස් වලට ඉඩ දෙන්න එපා. ඩිජිටල් ලෝකයේ මායාවන් වලින් මිදලා සැබෑ ජීවිතයට ආදරය කරන්න ඉගෙන ගන්න. ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් ඒක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඕගලන්ට සුබ දවසක් වේවා.